මේ තියෙන්නේ ලෝකෙ හොඳම බෙඩ් ඩිෆෙන්ස් එක කියලා හිතන් ඉන්න බෙඩ් ඩිෆෙන්ස්. ඉතින් මේ තියෙන්නේ මම try කරන්න යන අනිත් බෙඩ් ඩිෆෙන්ස් එක. ඉතින් guys මං හිතුණොත් මෙන්න මේ තියෙන ලොකම wood def එකක් දාන්න පටන් ගන්නවා. ඉතින් guys ඔයාලා බලන්න අද ඉතින් මම මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් මම අද කරන්න යන්නේ දැන්ට ඇවිල්ලා තියෙන හොඳම බෙඩ් ඩිෆෙන්ස් එක හොයාගන්න යන එකයි. ඉතින් මම මේකට එක එක විදිහේ wood def එතකොට එක එක විදිහේ අමුතු def දාලා කරන්න යන කොහම හරි අපේ මැච් එක ගොඩක් වෙලා දින්න පුළුවන් එකම ඩිෆෙන්ස් එක මොකද්ද කියලා හොයාගන්න එක. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මොකෝ මට මේ වීඩියෝ එක මැද සුප්‍රීම් බෙඩ් ඩිෆෙන්ස් එකක් හොයාගන්න පුළුවන් වෙන අතර මේ බෙඩ් ඩිෆෙන්ස් එක ගැන ආයෙ කාටවත් කියන්න එපා. මොකද මේක බලන්න පුළුවන් අපේ වීඩියෝ එකේ ඉන්න කාටට විතරයි. එහෙනම් අයියා වීඩියෝ එකට යන්න කලින් channel subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අනිවාර්ය වීඩියෝ එක අන්තිම වෙනකම් ඉන්න ස්පෙෂල් බෙඩ් ඩිෆෙන්ස් එක මං ගානේ. හරි guys අපිට තියෙන පළවෙනි def එක තමයි මේ def එක. හරිද? install normal def එක. හරිද? ආයෙ බලමු install normal def එක කොහොමද කියලා. හරිද? ඔයාලා එම්මේ කොබලා I am rush hello I am defing දැම්ම දැන් හරි දැන් මම defing කියලා දැම්මා sorry වෙන්නේ off අයියෝ හරිද නැත්තම් මේ එයා sorry කියලා තියෙන guys මේ එයා ටික වෙලාවකට race එකේ ගියාට අපේ පයන් desk එක තමයි මෙන්න මේක හරිද bro white බලමු white team okay එයා ඉවරයි හරි guys හරි okay voice මට පොඩ්ඩක් lag හරිද මට ඒ නිසා මේක ගහ ගන්න බෑ හරියට හරිද කෝ bro අනේ යන්නකෝ මම TNT දානවා කියලා හරිද white tick වලින් එනවා මට pin එකක් ටිකක් අවුල් හරිද කොහමද අපේ def එක දැම්ම හරිද මම දෙන්නෝම kill කරලා def එක දැම්ම හරිද ආශික් මං bro why man ඒක හොඳයි අපි දැන් දිගටම යන් හරිද එයාලට මේ අපි තද වෙන්න ඕනේ කියන්නේ දැන් එයාලා එනවා come on ආශික් bro okay කෝ අනිත් එක්කෙනා අර හරිද අපි යන් හරිද අපි ගාව තියෙන බඩු හાર્ඩින් වල නෑ මම කොහමද වොයිඩ් බට්ටල හරි යන්න දැන් හරිද වොයිඩ් බට්ටන්න ඕනේ බ්‍රෝ එයාලගේ බෙඩ් නැත්තම් එයාලා අපිට තද වෙනවා ආශික් මේ ඩ්‍රිස් කියන එක යන මහම දෙයක් වෙනවා බ්‍රෝ මේ හොඳටම කරනවා මංගල් ශීව නෑ A few moments later. Second. Bro. ආශි කමන්න අපේ බෙඩ් එක ගියත් කමන්න නැහැ ගැම්මට මේක රිස්ටාර්ට් කරනවා ක්‍රෙසිට් කිල් 5යි ගායිස් හරිද කිල් 5ක් දාලා අපි බෙඩ් එක නිසා ගැම්ම මේ ෆෝවිෆෝක ඉතින් අපි මේක දාන්න ඕනේ ඩෙෆ් එක තමයි ක්ලාස් හරිද අපි දාමු මන් ඩෙෆ් කියලා හරිද මන් ඩෙෆ් සාමාන්‍යයෙන් මේ ගොඩක් දුර ඇදෙන නිසා මම ගොඩක් කාට වීඩියෝ කෙටි කරලා දායි ටිකේදී හරිද කොහොම හරි ඉතින් මේ අපි දාමු හරිද කරලා මන් ඩෙෆ් කො ටිකක් යන්නේ ගොඩක් හොඳයි මේ ඩෙෆ් එක ගොඩක් වැරදුනා එතන එක ගණන් ගන්න එපා හරිද ඊළඟට මෙන්න විදිහට අපේ ෆොටෝ ටික දානවා මේ ඩෙෆ් ටික මේ මම කියන්නේ guys මම කලින් ගත්තේ බලන් ගත්තු යන්නේ මේක හරිනේ නෑ මේක හරි මට පොඩ්ඩක් හිතන්න කමන්නේ එතන පොඩ්ඩක් අවුල් ගියා එක්කම නෑ අපි කොහොමද මෙන්න මේක තමයි අපේ ඩෙෆ් එක ඕකේ guys අපේ ඩෙෆ් එක ලස්සනයි ඊළඟට ගන්න තියෙන්නේ මම මොකද මේ දෙක මෙහෙට what හරි guys ඊළඟට අපි ගන්න ඕනේ FP එකක් අරන් ඈත A few moments later. හරිද guys මෙඩ් එකකින් ගියොත් අපිට තියෙන මේ අපේ PP ගන්න තියෙන සම්භාවිතාවය වැඩි හරිද ඒකට අපේ බේස් එකට යාලට එන්න තියෙන සම්භාවිතාවය අඩුයි මෙඩ් එකකින් ගියොත් හරිද අම්ලක් නෑ පින් එක හොඳට කරත් තමයි අපි යන්න රෙඩ් ලයිට් තමයි මේ අමාරු සෙට් එකක් ඉන්නේ හරිද මම දන්නේ නැහැ කොහොම ආවේද කියලා බ්‍රෝ රෙඩ් ඉතින් අපි රෙඩ්ට ගියා
red bay hari අපිට එනවා oh nice ඒක හොඳයි අරන් මාවත් එක්ක හොල්ලන්නවත් බැරි නා හයි කොම්බෝ එකක් ඇල්ලුවා ඉතින් මෙයාලා මිඩ් එකකින් ඉන්නේ guys හරිද එයාලා දන්නේ guys අපේ හැටි හරිද එයාලා ඇත්තම කිව්වොත් පව් එයාලා දැනන් හිටියේ නෑ මෙතන ග්ලාස් තියෙනවා කියලා ග්ලාස් ප්ලේන් දාලා තිබ්බ නිසා ඒ වෙලේ ඇත්තටම හොඳයි දැන් ඔයාලා guys රෙකමන්ඩ් කරන්නේ මොන ඩෙෆ් එකද හොඳ දැක්කද මගේ ඩෙෆ් එකකින් වෙච්ච කොච්චර මේකක් දුනේ කියලා guys දැන් ඔයාලා හිතන්නේ මොන ඩෙෆ් එකද හොඳ ඇත්තටම දැක්කනේ එයාලා ඇවිල්ලා TNT දැම්මත් මොකුත් උන්නේ අපේ බෙඩ් එකට ඕකේ දැන් ඔයාලා ප්‍රූෆ් පිටින්ම දැක්කා එයාලා අපේ බෙඩ් එකට දැම්මා මට අපේ පැත්තට එන්නේ නැහැ guys කවුරු මම ඒ කැම්මට බෙඩ් එක ගන්න ගියා අරුන්ගේ මට බෙඩ් එක ගන්න බැරුව ගියා මම දන්නේ ඒක ඇයි උනේ කියලා එහෙම හරිද shit bro ඒ බේස් එක ළඟට ගිහලා කාලා ඉන්නේ ආලා ටීම් එක W හරිද එවනට වැඩක් නෑ කරන වැඩත් එක්ක හරිද bro හරි මිනිත් එකෙන් එනවා guys යන්න ආශික් bye අයින් යන්කෝ බං මට යන්න bro how ew bang ew මම දෙන්න වැඩ bed destroy ew bang අර ආශික් ගොඩ අපිට තව ඕනේ ඊට පස්සේ මෙතනට ගියා අපිට ඕනේ any stone ඒවා හරිද bro මේ කවුද දන්නේ ඊහෝ හරි ඔයාලා දන්නද බෙඩ් එක කොහෙද තියෙන්නේ කියලා guys හරිද ඔතේ හරි ඔයාලා දන්නවා හරිද දැන් බෙඩ් එක තියෙනවනේ හරි guys අපි එනකොට මම ගන්න මම ආයි හරි නම් බෙඩ් එක ගාදී මේ අත මුලටම කොන් එක සෙට් වෙනවා දැන් දැක්කම මෙන්න තමයි අපිට ඩිෆ් හරිද මේකෙන් සාමාන්‍යයෙන් අපිට රවට්ටන්න තියෙන්නේ ඒ කියන්නේ එයා කෙලින් මැද බහැලා කරලා ඇත්තට මැද කිස්නේ ගන්න හරිද ඒකට එයා හිතන්නේ මැද කෙලින් කියලා මැද ඇත්තට කිස්නේ ගන්න එනේ මේ කොන් එක සෙට් වෙනවා හරි ඩිෆ් එකේ හරිද ඒ කියන්නේ රවට්ටන්න නැතුව හරි ඩිෆ් එකකට තමයි කොන් සෙට් වෙනවා අපිට එහෙම සෙට් වෙන්නේ ඒ කියන්නේ මේක වැරදි ඩිෆ් කියන්නේ වැරදි ඩිෆ් කියන්නේ අර දැන් එනේ ප්ලේ හිතන්නේ මේ මෙන්න මේක මැදින් ගියාම හරි කියලා ඇත්තට මේක හරි නියන්න හරිද ඒක මැදින් ගියාම කිදක් හම්බෙන්නේ නැහැ දැන් මාත් යන වෙලාව හරි අපි කටි බලා ගන්න ඕනේ මම හෙනම දෙස වෙලා මෙතනින් ගැටෙන්නේ අපේ ඇත්තෙන් බෙඩ් එක තියෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ බ්ලොක් දෙකේ හරිද එහෙනම් ඉතින් අපි ගියම්මක් අල්ලමු A few moments later. hehe good boy
ඩෙංගර ඩැං බොයිස් එයාල එනවා හරිද යාලුකු වැඩක් හරිද මාව දැක්කද ඕකේ යෝ මැචිස් වින් හරිද යා සුපිරට ගැහුවා මම හිතන්නේ බ්ලොග් එක කියන ඇඩිට් දන්න කොහමද 10 මිනිත් ගෙවුවා එහෙනම් අදින් වීඩියෝ එක ඉවරයි එහෙනම් මගේ නම තියඩෝ බයි බයි